අටවරත් චක්‍රය උපක් ලේසි වැඩි. ඒ නිසා තමයි එකට වීඩියෝ එකක් දැම්මේ නැත්තේ. හැබැයි මට ලේසි වුණාට ඉතින් හැමෝටම ලේසි නෑනේ. එතකොට හතරත් චක්‍රය ළමයි මගෙන් ඉල්ලුවා අටවරත් චක්‍රයටත් ලේසි වීඩියෝ එකක් දාන්න කියලා. හරි. මේ වීඩියෝ දාන්නේ ඒ නිසා අවශ්‍ය දේවල් ටිකක් තියෙනවා මේ අටවරත් චක්‍රය ලේසියෙන් හදාගන්න. ඒ තමයි හතරවත් චක්‍රයට ඇති ලක්කම්. 4 8 12 16 20 වගේ හතරවත් චක්‍රයට ඇති ලක්කම්. ඊට පස්සේ මතක තියාගන්න ඕන මෙන්න මේ පිළිවෙල එක ස්ථානයට 8 6 4 2 බිඳුව කියලා අඩු වී යනවා කියලා. ඊට පස්සේ දස ස්ථානයට මතක තියාගන්න ඕන බිඳුව 1 2 3 4 5 විදියට වැඩි වී යනවා කියලා. හතරවත් චක්‍රයට ඇති ලක්කම් ටික මතක තියාගන්න ඕනේ මේක. දැන් දස ස්ථානේ වැඩි වී යනවනේ. බිඳුව 1 2 3 4 කියලා. එතන 4 ඒ 4 ලියන්න ඕන දෙපාරක්. ඊට පස්සේ 5 6 7 යනවනේ. 8ව මට ලියන්න ඕන දෙපාරක්. මොන මොක මතක තියාගත්තා හරි. එහෙනම් මුලින්ම 8 6 4 2 බිඳුව කියන දෙකෙන් දෙක අඩු පිළිවෙල මේ විදිහට දාගමු. ඊට පස්සේ අපි අර බිඳුවෙන් පටන් අරන් එකෙන් එක වැඩි වෙන පිළිවෙල දස ස්ථානට දාගන්න. බිඳුව 1 බිඳුව රස 1 නේ 16යි. ඊට පස්සේ 2 24යි. ඊට පස්සේ 3 32යි. 3ට පස්සේ 4 40යි. දැන් 4 පස්සේ 5නේ. 5 දාන්නේ නැහැ. මොකද 4 අව දෙපාරක් දාන්න කියලා කිව්වා. දැන් ආයෙ දාන්න ගියේ 4. ඊට පස්සේ 5 56යි. 6ට 4යි. 7 72යි. 8 80යි. 8ට පස්සේ 9යි. හැබැයි 9 නෙවෙයි දාන්නේ. ආයෙ දාන්නේ 8මයි. 8 88යි. ඊට පස්සේ 9යි. 90යි. ඊට පස්සේ 10යි. 104යි. ඊට පස්සේ 11. 112. ඊට පස්සේ 12. 120. ඔය විදිහට ඊළඟ එක්කෙනා 12 දැම්මා 8 දැම්මා 13 දැම්මා 6 දැම්මා 14 දැම්මා 4 දැම්මා. ඔය විදිහට ඕන තරම් හදාගන්න පුළුවන් අටවරත් චක්‍රය. මෙතන අටවරක් 15 නම් තියෙනවා. අටවරත් චක්‍රය අමාරු කියලා හිතන පුතෙට දුවෙට මේක බලලා කියලා දෙන්න. චක්‍ර අමාරු නෑ. චක්‍ර ලේසි. චක්‍රේ ඕන ගුණ කරන්න විතරක් නෙවෙයි බෙදන්න චක්‍රය ඕන. ඒ නිසා මේක අමාරු කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් ෂෙයා කරන්න. ස්තුතියි.